ඔයා සිගරට් බොනවද? නැත්නම් බීලා බලන්න ආසද? හුඟක් අයට එහෙම හිතෙන්නේ යාළුවෝ බොන නිසා. පීඩනය නිසා. ඒක කොයි වගේද කියලා බලන්න බොන අයත් ඉන්නවා. හේතුව මොකක් වුණත් දුමට පෙම්බදින්න කලින් ඒකින් වෙන හානිය ගැන හිතන්න. බුද්ධිමත් විදියට හිතන්න කියලයි. ඒ නිසා අනිත් අයගේ අච්චුවට වැටෙන්න එපා. බුද්ධිමත්ව හිතලා ඔයාම තීරණයක් ගන්න. ඔයාව දුම්ලෝලියෙක් කරන්න දුම්කොළ සමාගම් කෝටි ගණන් වේදම් කරනවා. හුඟක් අය ඒ උගලට අහු වෙලා ගොඩේමක් නැතුව ඉන්නවා. දුම්බොන එක ඔයාව ලෙඩ වාට්ටුවක් කරයි. ඒකම නොමිලේ 60-70ක පිනුමකුත් ලැබේ. බයිබලයේ කියන්නේ අපේ මනස, ශරීරය අපවිත්‍ර කරන දේවලින් ඈත් වෙන්න කියලයි. හැබැයි දුමට පෙම් කරන්න ගියොත් වෙන්නේ අනිත් පැත්ත. දුම්බොද්දේ පිළිකා, හෘදයාබාධ වගේ තවත් ලෙඩ ගොඩකට ඔයා අතවනනවා කියලා මතක තියාගන්න. අනික දුම්බොන එකෙන් ඔයාට විතරක් නෙවෙයි. ඔයා එක්ක ඉන්න අනිත් අයටත් වෙන්නේ ලොකු හානියක්. එතකොට ඉලෙක්ට්‍රොනික සිගරට් නැත්තම් වේපින් ඒව ප්‍රශ්නයක් නැද්ද? කවුද කියන්නේ? හඳුන්වා දෙද්දි නම් කිව්වේ ඒවයින් දශමකවත් හානියක් නෑ කියලා. ඒත් මේවා නිසා හුඟ දෙනෙක්ගේ ජීවිත නැති වුණා. දහස් ගාණක් අසනීප වුණා. සිගරට් වගේම මේකත් ඇමක්. ඒව හදන අයට ඕනේ ඔයත් ඒ ඇම ගිලිනවා දකින්න. ඒ නිසා ඉල්ලන් ගිලින්න එපා. ඉතින් කවුරු හරි දුම් බොන්න එන්න කිව්වොත් ඒ වෙලාවට කෙලින්ම කියන්න එපා මං දුම් බොන්නේ නෑ කියලා. ඒක හරියන්නේ නැත්තම් මෙහෙම කියන්න. මේක නිසා ගොඩක් ලෙඩ වෙන්න පුළුවන්. මං තීරණය කළා නොබී ඉන්න. ඒත් ඔයා ඒකට දැනටමත් ඇබ්බැහි වෙලා නම් ගැලවීමක් නැහැ කියලා හිතනවද? බය වෙන්න එපා. ඔයාට පුළුවන් ගොඩ එන්න. මුලින්ම අනිත් අයගෙන් උදව් ඉල්ලන්න. ඒ පුරුද්ද කඩාගත්ත කෙනෙක් එක්ක කතා කරනවා නම් වඩා හොඳයි. 2. දුම් බොන්න ආසාවක් ඇති කරන අයගෙන් තැන්වලින් ඈත් වෙන්න. උත්සාහය අත්හරින්න එපා. ඔයාගේ ජය නියතයි. ඉතින් කොලේ වහලා කොහොම දුන්නත් දුම්කොළ වලින් වෙන්නේ හානියක්. පරිස්සම් වෙන එක වාගේ ගතට සිතට දෙකටම හොඳයි. ඉතින් දුමට බැම් කරලා ජීවිතේ පුච්ච ගන්න එපා.